ඉතින් ලෝකයක් දන්න මිස්ටර් බීස්ට්. ඉතින් ඔයගොල්ලෝ කවුරුත් දන්නවා ඇති මිස්ටර් බීස්ට්. ඉතින් මේ වෙනකොට සබස්ක්‍රයිබර්ස්ලා මිලියන 450ක් පහු කළා. ලෝකේ වැඩිම සබස්ක්‍රයිබර්ස්ලා ලෝකම YouTuber තමයි මිස්ටර් බීස්ට් කියන්නේ. ඉතින් මම හිතුවා මිස්ටර් බීස්ට් වෙනම දෙයක් කරන්න කියලා. ඉතින් එහෙනම් අපි මිස්ටර් බීස්ට් බෝට්ටුවක් හදමු. ඉතින් ලොකුම ලොකු බෝට්ටුවක් කියන්නේ සාමාන්‍ය බෝට්ටුවක් අපි මිස්ටර් බීස්ට් වෙනුවෙන් හදමු. ඉතින් වැඩි කතා ඕනේ නැහැ යමු අපි වීඩියෝට. ඉතින් යාළුවනේ ගොඩක් අය මිස්ටර් බීස්ට් හදලා තියෙනවා රොකට් සරුංගල් තව ගොඩක් ප්ලේ බටන්ස් වගේ දේවල් මිස්ටර් බීස්ට් වෙන YouTubersලා හදලා තියෙනවා. ඉතින් මම අද හදන්න යන්නේ බෝට්ටුවක්. එහෙනම් අපි යමු වීඩියෝට. ඉතින් guys මම කතුරක් ගත්තා සහ ගම් ටේප් එකක් ගත්තා. සහ guys කහපාට කලර් කොළ 9ක් ගත්තා. ඊළඟට guys මම මිස්ටර් බීස්ට් කියලා ලියලා මෙන්න මේ විදිහට නිල් පාට කලර් කොළකින් ලියලා අකුරුත් ගත්තා. පේන ඇතිනේ. ඔන්න මිස්ටර් බීස්ට්. හරි එහෙනම් වැඩ ගත නැතේ යමු අපි වීඩියෝ එකට. එහෙනම් guys අපි ඉක්මනටම අපේ බෝට්ටුව හදාගමු. ඉතින් guys මෙන්න තියෙනවා අපේ කලර් කලර් 9 සහ අපි අපේ ගම් ටේප් එක තියෙනවා. දැන් අපි මේක අලව ගමු. let's go. ඉතින් guys මම මෙන්න මේ විදිහට කොළ දෙකක් ගන්නම්. අනිත් කොළ ටික අපි පැත්තකින් තියාගමු. හරි guys. ඉතින් දැන් අපි මෙන්න මේ ගම් ටේප් එක අරගෙන මෙන්න මේ විදිහට කොළ දෙක කොහොම තියාගෙන ගම් ටේප් එක අලව ගමු. ඉතින් අපි ගානට අලව ගමු guys. ගානට තියාගමු guys. අපි අලව ගමු guys. ඉතින් guys එළවුණා. හරි දැන් අපි guys අලව ගමු එහෙනම්. ඉතින් guys ඔන්න ඔය විදිහට මම අලව ගත්තා. පේනවාද guys අලව ගත්තා. එහෙනම් අපි මෙන්න මේ උඩටත් අපි අලවගෙන වීඩියෝ එක සෙට් කරමු. ඔන්න guys දැන් මම දෙකක් අලව ගත්තා. අපි අනිකත් අලවගෙන වීඩියෝ එක සෙට් කරමු. ඔන්න guys දැන් අපි තුනක් අලවන් තියෙන්නේ. ඉතින් මෙතන දෙකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. අපි අනිකත් අලවගෙන වීඩියෝ එක සෙට් කරමු. නැත්නම් ඉතින් වීඩියෝ එක දික් වෙනවා guys. ඔන්න guys අපි හතරම අලවගෙන ඉවරයි. අලවගෙන ඉවරයි. එහෙනම් දැන් අපි මෙන්න මේ විදිහට එක උඩ එක තියාගෙන අලව ගමු. let's go. හරි guys ඔන්න ඔය විදිහට අලව ගත්තා. දැන් අපි guys මෙන්න මේ විදිහට ආයෙ තියලා ඔහම අලව ගමු. let's go.
හරි ගයිස් ඉතින් පේනවා ඇති ඔන්න ඔය විදිහට මම දැන් අලවගත්තා. දැන් අපි මෙන්න මේ විදිහට අලවගමු. හරි ගයිස් let's go. ඉතින් ඔන්න අලවගෙන ඉවරයි. දැන් අපි එන අපි බෝට්ටු හදාගමු. ඉතින් ගයිස් දැන් අපි බෝට්ටු හදාගමු. එන ඉතින් ගයිස් අපි මෙන්න මේ විදිහට නමාගමු. හරි ගයිස් දැන් ඉතින් අපි මෙන්න මේ විදිහට නමාගමු. හරි ගන්නට මේ පැත්ත මේ ගයිස් අනිත් පැත්ත. අනිත් පැත්තත් අන්න ඒ විදිහටම අපි නමාගමු. ඉතින් ගයිස් පොඩ්ඩක් එහෙම වර්ධිනවා. ඉතින් ගයිස් හරියට ඇලවෙලා නැත්තම් තියනවා ගණන් ගන්න එපා. හරි ගයිස් අපි මෙන්න මේ විදිහට අපි නමාගමු. ඉතින් ගයිස් වීඩියෝ එක ඉවර වෙනකම්ම රැඳී සිටින්න කියලා මේ මතක් කරනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන් ඉන්න මොකෝ ඉදිරියට වෙන්නේ කියලා. ඉතින් මෙතන ගයිස් පොඩ්ඩක් අවුල් ගියා. ඕකේ ගයිස්. ඔන්න ගයිස් අන්තිමට නම හරි ගයිස් ඉතින් පේනවාද ගයිස් බෝට් එක හැදුවා. මෙහෙමනේ මේ ගයිස් අපිට එන්න ඕනේ මේක අනිත් පැත්ත. මෙන්න මේ පැත්තෙන් එන්න විදියට තමයි අපිට හදන්න ඕනේ. අපි ආයෙ හදන්න වෙනවා. හදලා ඉතින් ගයිස් වීඩියෝ එකෙන් සෙට් වෙමු. හරි ගයිස් ඉතින් බෝට්ටුවත් හැදුවා. දැන් ඉතින් අපිට තියෙන මිස්ටර් බීස් කියලා වෙන මේකට ගහ ගන්න. එහෙනම් අපි ගම් එක ගෙනල්ලා මේක අලවගමු. ඉතින් ගයිස් ගම් එකත් ඉතින් ගෙනාවා. දැන් අපිට අලව ගන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි අලවගෙන වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඉතින් ගයිස් මිස්ටර් කියලා ගහගත්තා. දැන් අපිට තියෙන බීස් කියලා ගහ ගන්නයි. ඔන්න ගයිස් මිස්ටර් බීස් කියලාත් ගහගෙන ඉවරයි. ඉතින් ගයිස් ඔන්න අපේ මිස්ටර් බීස්ගේ බෝට්ටුවත් හදලා ඉවරයි. එහෙනම් ඉතින් ගයිස් පණ නැහැ ඉතින් ඒක ගණන් ගන්න එපා. හරි අවුලක් නැහැ ගයිස්. අපි වෙනම ෂෝට් වීඩියෝ එකකින් දාමු මේක පා කරන හැටි. ඉතින් ඒ ෂෝට් වීඩියෝ එකත් බලන්න ගයිස්. එහෙනම් ගයිස් මේක හැකිතාක් අනිතට ෂෙයා කරන්න. එහෙනම් subscribe කරන්න.